guys. මම ඉන්නේ UAE වල ෆුජයිරා කියන ප්‍රාන්තයේ ඉන්නේ. මෙහි තියෙනවා ගොඩක් ලස්සන තැන් බලන්න. ඉතින් ඒ වගේ හරි ලස්සන තැනකට මාත් අද ආවා. විශේෂයෙන් මම අද ආවේ මාසේ අවසාන සිකුරාදා. ඉතින් මාසේ අවසාන සිකුරාදා තමයි මට අද මේ තැන විශේෂ වෙන්නේ. මොකද කිව්වොත් මම ඇවිල්ලා ඉන්නේ අද මෙහි තියෙන කතෝලික දේවස්ථානයකට. මේ කතෝලික දේවස්ථානයේ මගේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් පූජාව තියෙන්නේ රාත්‍රී 8:15ට 7ටත් පූජාවක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මම දැන්ට ඇවිල්ලා ඉන්නේ 7ට කලින්. ඉතින් මට ඉංග්‍රීසි පූජාවට තමයි සහභාගී වෙන්න වෙන්නේ. මොකද මගේ කාල වේලාවත් එක්ක මට මගේ භාෂාවෙන් පූජාවට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් මම ඇවිල්ලා ඉන්නවා මේක හරියටම ෆුජයිරා ටවුන් එකේ. ඔයගොල්ලෝ දන්නවනම් සෆීර් මාකට් එක එහෙම කියලා ෆුජයිරා වල ඉන්න කට්ටිය දන්නවනම් සෆීර් මාකට් එක ගාව ඉඳන් පොඩි දුරයි. විනාඩි 10ක විතර වගේ දුරක් තමයි තියෙන්නේ. හරි ලස්සන සුන්දර ස්ථානයක්. අපි ඉතින් ඇවිල්ලා වැඩට යනවා එනවා එකමඩේෂන් එකට එනවා. එකමඩේෂන් එකෙන් පස්සේ අපි මාකට් එකට යනවා. හරිම ഘോഷාකාරී හරිම කලබලකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ දැනකට ආපුවම මෙතනට ඇතුල් වෙන්න කලින්ම තියෙන ඒ අමුතු ෆීලින් එක කියලා නිම කරන්න බෑ guys. එතන අමුතුම මාරම නිදහස් හැඟීමක් දැනෙනවා මේ තැන දකිද්දි. මෙතන චර්ච් එකක් තියෙනවා කියන තැන දකිද්දි මාරම හිතට ෆීලින් එකක් දැනෙනවා. ඉතින් UAE කියන්නේ ඇත්තටම හැම ආගමකටම හැම භාෂාවකම හැම කෙනෙක්ටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දීලා තියෙන රාජ්‍යයක්. ඉතින් අපි යමු guys ලස්සන තැනක් බලන්න. මම ඉස්සරහට විස්තර ටිකක් අරගෙන එන්න. මම ආපු වැඩේ නම් ඉවරයි. ලංකාවේ වගේ ඉතින් පැය ගණන් නැහැ. පැය භාගයක විතර වගේ තමයි මාසෙක තිබ්බේ. මාසේ අන්තිම සිකුරාදා තමයි සිංහල මාසෙක තියෙන්නේ. ඉතින් මට සහභාගී වෙන්න පුළුවන් ඉංග්‍රීසි එකට. මොකද සිංහල එක පටන් ගන්නේ 8යි කාලට. ඉතින් සතියේ හැම දවසකම වගේ ඒගොල්ලෝ එක එක භාෂාවලට බෙදලා තියෙනවා. ඉතින් ඒවා Google එකට ගිහිල්ලා ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ තැනකට ආපුවම මේ වගේ ආගමික ස්ථානයකටත් ඇවිල්ලා බලන්න ඕනේ. ඒක වෙනම ෆීලින් එකක්. ඉතින් ඇතුළේ වෙච්ච දේවල් වීඩියෝ කරන්න බෑ. ඒක නීතිමය ප්‍රශ්න තියෙනවා. ඉතින් සාමාන්‍ය විදියට පූජාව ගියා. ඉතින් ඒ ආගමික වතාවත් ඒ විදිහට ඉටු කරලා මම ඉතින් මගේ වණ්ඩිය තමයි ආවේ. මගේ වණ්ඩිය කියන්නේ මම ගත්ත ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඒකේ තමයි මම යන්නේ. ඉතින් මම ඒකේ ආවා. සේෆ්ටි ජැකට්, හෙල්මට් ඔක්කොම යූස් කරලා මෙහෙම. ඉතින් පොඩ ඩීසන් එකේ ඇඳලා කරලා ලස්සනට යන්න ඕනේ තැනක්. මොකද වැදගත් විදිහට මිනිස්සු ඇවිල්ලා තමන්ගේ ආගම සිහි කරලා යන තැන්. ඉතින් ආයෙ දවසක vlog එකකින් හම්බ වෙන ගමන් දැනට මම සමුගන්නවා.